සැමෝටම සුබ දවසක්. අද මාතෘකාව ගුණධර්ම හා මුල් ළමාවිය. දැන් වර්තමාන සමාජයේ කතාවක් තියෙනවානේ අද ගුණගරුක පුරවැසියන් නැහැ කියලා. නේද? ඇත්තටම ජීවිතයේ සාර්ථකව මුහුණ දෙන්න කොච්චර සාර්ථක වුණත් ඒ පුද්ගලයා යම්කිසි ගුණවන්තකමක් නැත්නම් කොච්චර උගත් වුණත් කොච්චර පොහසත්කම් තිබුණත් ඒ පුද්ගලයා ඇත්තටම සාර්ථක පුරවැසියෙක් විදිහට අපිට පිළිගන්න බෑ. දැන් අපේ රටේ කියනවානේ ඉහළ නිලධාරීන් මැති ඇමතිවරුන් වංචා කළා කියලා ජනමාධ්‍යවල නිතරම ප්‍රචාර වෙනවා. අපි අහලා තියෙනවා. සමහර අය සිරගතත් වෙලා තියෙනවානේ. ඇයි එහෙම වෙන්නේ? ඔබ හිතුවද? නිවස අධ්‍යාපන ආයතන වලින් ඔවුන්ට දීලා තියෙන අධ්‍යාපනය විතරයි. ජීවිතේ නෙමෙයි. දැන් ජපානය ගැන මුළු ලෝකෙම කතා කරනවානේ. ජපානයේ කියන රටේ මිනිස්සු කවදාකවත් ඒගොල්ලන්ගේ රටට වංචා කරන්නේ නැහැ. ඒ තරම් ඒ රටට ආදරේ ගරු කරනවා. දැන් මොකද ඒ ආකල්ප ඒගොල්ලෝ මුල් ළමාවිය තුලම පුද්ගලයාගේ දරුවගේ මනසට දානවා. එතකොට වැඩිහිටි පුද්ගලයෙක් වෙච්චාම ඔව් බොහෝම රටට ආදරය කරන අවංක නීතිගරුක ගුණකරුක පුද්ගලයෙක් වෙනවා. දැන් අපි මුල් ළමාවිය තුල දරුවෙක්ගේ මනසට දාන දේවල් පුදුම විදිහට මනසට උරා ගන්නවා. ඒවා ස්ථිර වෙනවා. ස්ථිර පදනමක් මනසේ වැටෙනවා. දැන් මම කාන්තාවන්ට අපේ channel එක ගොඩක් බලන්නේ කාන්තාවු නිසා මම කාන්තාවන්ට තේරෙන විදිහට පොඩි කාලේ මානසික ස්වභාවය පැහැදිලි කරන්න. දැන් පොඩිම දරුවන්ගේ අවුරුදු 3යි 5යි අතර විශේෂයෙන්ම උණු කරපු පැණි. දැන් අපි කියමු උණු කරපුවාම පැණි උණු කරපුවාම අපිට මේ පැණි වලට පිටි දැම්මහම ඕනම කෑමක් හදාගන්න පුළුවන් නේ. දැන් අග්ගලා මේ මුං අලුව දැන් කැමති වැලි තලප තමුන් ආස ඕනම කෑමක් අපිට හදාගන්න පුළුවන් පිටි කලවංග. මොකද ඒ පැණිවල තියෙනවා දියර ඒ උණු කරපු ඒ පැණිවල තියෙනවා දියර ස්වභාවය. දැන් පැණි ඝන වුණොත් ඒ පිටි අල්ලනවද? දැන් ඔබ බලන්න පැණි උණු කරපු වෙලාවක ඒක ගල් වෙනවනේ. එක්තරා අවස්ථාවක වුණ ගල් වුණාම ඒකට පිටි දැම්මට ඒ පිටි අල්ලන්නේ නැහැ. ඒක නිකන් ගලක් වගේ තියෙනවා පිටි ටික එහෙමම තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ අවුරුදු මුල් ළමාවියස අවුරුදු 10 විතර වෙනකන් ඒක යම් මට්ටමකට කරගන්න පුළුවන්. නමුත් හොඳම වයස තමයි අවුරුදු 3ක් 5ක් අතර. මම මේක ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට සරලව තමයි පැහැදිලි කළේ. අපි ගොඩක් කතා කරන්නේ වැඩ කරන්නේ කාන්තාවන් ළමයි සමග නිසා මේ විදිහට පැහැදිලි කරොත් කාන්තාවට ගොඩක් තේරෙයි කියලා හිතුවා. එක විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඇගේ පශ්චාත් උපාධියට කරපු පරීක්ෂණයක් ගැන අදහසක් සඳහන් කරන්නම්. ගොඩක් සිරගත වුවන් හා පාතාලයට සම්බන්ධ වුවන් සමග කරපු සමීක්ෂණ වලින් පෙනී ගිහිලා තියෙන්නේ. ගොඩක් පරිසරය හොඳ නැති පරිසරයක හැදුණු. ඒ කියන්නේ මව අතර ගිහිල්ලා මව විදේශගත වෙලා ඒ වගේම මේ දැන් අනිත් කාරණේ තමයි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා තියෙන පරිසරවල හැදුණු ළමයි ගොඩාක් මේ පසු කාලීනව ඒවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේම ඒ වගේ දැන් පාතාල කල්ලි සමාජිකින් විදිහට වැරදි ක්‍රියාවන් වල නියුතු වෙන්න සම්බන්ධ වෙන අවස්ථා සාමාන්‍ය අනිත් අයට වඩා 95ක වැඩි ප්‍රතිශතයක් පෙන්වුම් කරලා තියෙනවා. දැන් දරුවෙකුට ආගමික හික්මීම ලබා දෙන්නේ පවුලෙන් දෙමාපියන් විසින්. දැන් උදාහරණයක් විදිහට පොඩි ළමයි සත්තු මරනවානේ. කූඹි මරනවා, ගස්වල ඉන්න කටුසන්ත ගල් වලින් ගහනවා, පොඩි කෘමීන් මරනවා. එතකොට දෙමාපියන් ඇත්තටම මේ දෙමාපියෝ ඒව වළක්වලා ඒ වයින් සිද්ධ වෙන අකුසල් ළමයා පොඩි තමයි. කොච්චර පොඩි වුණත් ඒ දැන් ආගමික සංකල්ප අනුව ඒව අකුසල් කියන එකයි ළමයට අවබෝධයක් ලබා දෙන්න ඕනේ. දැන් අපි කියමුකෝ ළමයෙක් මේ ගහක ඉන්න කටුසෙකුට ගලකින් ගැහුවා. ඒක තමයි සාමාන්‍ය ළමයෙක්ගේ ස්වභාවය. ඉතින් ඒකට දැන් ඒ අම්මලා කියලා දෙන්න ඕනේ මේ සතාට රිදෙනවා, ඒ සතා මැරෙනවා, ඒ වගේම සතා තුවාල වෙනවා, අතපය කැඩෙනවා. ඒවා පොඩි කාලේ ළමයින්ට කියලා දෙන්න ඕනේ. ඒ මනසට දාන සංකල්පය අනාගත ජීවිතේ දැන් ඒ වගේ දෙයක් එච්චර ගණන් නොගෙන හිටියොත් අනාගතයේ මේ ළමයාගේ මනස පුද්ගලයෙක්ට මිනිස්සේ ඝාතනයක් සිද්ධ කිරීමේ පසුබිම සකස් වෙන තරම් මේ ඒක සුළු හේතුවක් වෙනවා. නමුත් ඒක එහෙම හේතුවක් වෙන්න පුළුවන්. මොකද මේ මනස කියන්නේ පොඩා කාලේ මනස
සමාජ විද්‍යාවේ සමාජානුයෝජනය කියලා කන්සෙප්ට් එකක් තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ළමයාගේ ආගමට, සංස්කෘතියද, සමාජයට සාර ධර්මානුව ගොඩනගන්න. ඒක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක දෙමාපියන් විසින් සිදු කළ යුතුයි. ඒක අධ්‍යාපන ආයතන සහ දෙමාපියන්. විශේෂයෙන් මේක දෙමාපියන්ට ලොකු වගකීමක් පැවරෙනවා. මොකද අධ්‍යාපන ආයතන වලට කියන්නේ ගුරුවරියෙකුට ගොඩක් මේ ළමයින්ට අවධානය යොමු කරන්න බැහැනේ. මවට මේ ගැන ලොකු වගකීමක් තියෙනවා. දැන් මම එක්තරා කතාවක් කියන්නම්. දැන් එක අම්මා කෙනෙක් මේ දරුවෙක්ව හිංසාවෙන් මුදවාලීම සම්බන්ධව දැන් මේ ළමයා ගහක ඉන්න කටුස්සෙක් දැකලා ගැහුවා මේ ගලකින් ගැහුවා. මේක ඉතින් අම්මා දැක්කා මේක. දැක්කම අම්මා ළමයාට ගැහුවත් නෑ. දැන් මේ අම්මා ළමයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා පෙරලා. පුතා කැමතිද කවුරු හරි පුතාට ගලකින් ගහනවද? අම්මට ගහනවට? මල්ලිට ගහනවට? කියලා. නමුත් මේ ළමයා උත්තර දුන්නා නෑ. මම කැමති නෑ. ළමයා දැන් ඇත්තටම ඒකට උත්තරේ දුන්නේ ළමයා ඇත්තටම කැමති නෑ කියනනේ. දැන් එන්නේ වගේ අවබෝධය ලබා දෙන්න ඕනේ. නේද? අවබෝධෙත් එක්කම අම්මා කියනවා මේ දැන් සතාට ගලෙන් ගහපුවා මේ සතා බිමට වැටෙනවා, කපුටෝ ඇවිල්ලා කොටනවා. ඒ සතා හරියට දුක් විඳලා තමයි මැරෙන්නේ. කූමි කනවා. ඒ වගේ දැන් මේ සතාට වෙන හිංසාවල් මේ අම්මා කියලා දෙනවා ළමයින්ට. දැන් ඔයා එහෙම සතුන්ට හිංසා කළොත් ඔයාටත් කවදා හරි එහෙම වෙනවා. ඒ හින්දා පුතා කවදාකවත් කටුසන්ට විතරක් නෙමෙයි මදුරුවන් මරන්න හොඳ නෑ. පව් සිද්ධ වෙනවා කියන්නේ අපිටත් දැන් මේ අම්මා කියනවා එදා ඉඳන් මේ ළමයා කිසිම සතෙක් මරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි මදුරුවෙක් ඇඟේ වැහුවත් මේ මදුරුවට කටින් පිපිනවා. අතින් එලවන්නෙත් නෑ මොකද එයා පොඩි වෙයි කියලා. ඒ වගේ දැන් ඒ වගේ කන්සෙප්ට් එකක් මෙයාගේ මනසේ ඇති වුණා. දැන් බලන්න අපේ රටේ පවතින අපරාධ රැල්ල. මුල් ළමාවිය තුල හොඳ සංකල්ප ඇති කරපු ළමයි කවදාකවත් මිනිසෙක් නෙමෙයි සතෙක්වත් මරන. දැන් මේ කියන ළමයට අවුරුදු 15ක් විතර ඇති. දැන් ඒ ළමයා කවදාකවත් මේ කිසිම සතෙක් අද වෙනතුරු කිසිම සතෙක් මරන්නේ නැහැ. මදුරුවෙක්වත් මරන්නේ නැහැ. ඇත්තටම මම ඉතින් සඳහන් කළා වගේ. ඉතින් ඇත්තටම සත්තු ගැන පුදුම විදිහට මෙයා උනන්දු වෙනවා. හරි අනුකම්පා කරනවා. හරිද? දැන් මනෝවිද්‍යාවේ සහකම්පනය කියලා හඳුන්වනවා. ඇත්තටම ආගමද කරුණාව, මෛත්‍රිය ඒවා තමයි ඇත්තටම සහකම්පනය කියන්නේ අනුන් ගැන. ඒ සහකම්පනය කියන වචනේ භාවිතා කළාට ඒ තුල අඩංගු වෙලා තියෙන අර කරුණු. දැන් ඇත්තටම කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ තමන්ගේ දරුවෙක් වැරදි වැඩක් කරනවා. අඩුවසින් සතෙක්වත් මරනවට. නමුත් අම්මලට මේ ගැන අවබෝධයක් නැති හින්දා තමයි අම්මලා දරුවන්ට මේවා කියලා දෙන්නේ නැත්තේ. ඉතින් ඇත්තටම මේ දරුවෝ හොඳට හදාගන්න අපිට මොන ගහලා තියෙනවා අපේ වෘත්තීය ජීවිතය තුළ තමුන්ගේ දරුවා ඉතා හොඳ දරුවෙක් කරන්න හරි කැමති. නමුත් ඒගොල්ලන්ට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. දැන් අපේ රටේ අපරාධ රැල්ලක් විදිහට එළියට ඇවිල්ලා තියෙන්නේ පහුගිය කාලේ ඇතිවෙච්ච ආගම ධර්මයේ සංස්කෘතිය සදාචාරණය පිළිබඳ සමාජ ක්‍රමයේ. සමාජ ක්‍රමයෙන් දැන් අපරාධ රැල්ලක් විදිහට එළියට ඇවිල්ලා තියෙනවා. දැන් සියලුම අම්මලාට දෙන්න ඕනේ පණිවිඩය තමයි මුල් ළමාවිය තුල හොඳ සංකල්ප, කරුණාව, මෛත්‍රිය, සත්ව කරුණාව වගේ සංකල්ප ළමයා තුල ඇති කරන්න. එහෙම කෙනෙක් කවදාකවත් අපරාධයකට යොමු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මත්ද්‍රව්‍ය කුඩු ඒ වගේ දැන් ඒ වගේ තත්ත්වයට දරුවාපත් වෙන්නේ නැහැ. ඇත්තටම මේ හොඳ පසුබිමක් ඇතුව හැදෙන දරුවෙක් හොඳ කෙනෙක් තමයි වෙන්නේ අනාගතේ. ඒ නිසා දරුවාගේ මුල් කාලේ ගැන සලකලා හොඳ සංකල්ප ඔහුගේ මනසට ඇති කරගන්න කියලා අපි මව්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. සුබ දවසක්.